ඩේ ව්ලොග් එකක්වත් නෙවෙයි. අද යන්නේ YouTube කෙනෙක්ගේ. YouTube කෙනෙක් කියන්නේ මගේ ලොකු හිණයක් වෙලා තිබ්බ මගේ ස්ටුඩියෝ එක. ඔයාලට මේ පේන්නේ මගේ ස්ටුඩියෝ එක යාළුවනේ. මේක පොඩ්ඩක් පොඩි යාළුවනේ. දැනට මම ඉතින් උඩ තට්ටුවේ මගේ කාමරේ හදලා තියෙන්නේ. මම හිතන් ඉන්නේ යාළුවනේ පල්ලෙහා තට්ටුවේ ෆුල් රූම් එක ස්ටුඩියෝ එක හදන්න. දැන් යාළුවනේ උඩ තට්ටුවේ අපි ඇඳවල ඒ වගේ දාලා අපි ඉන්න දැන නිසා ඊතර පොඩ්ඩක් ඇහිරිලානේ. පල්ලෙහා තට්ටුවේ එහෙම නෑ යාළුවනේ. මුකුත් බඩු එහෙම මුකුත් නෑ. ඒ නිසා අපිට හොඳට ෆුල් රූම් එකක් හදාගන්න පුළුවන්. අන්බොක්සින් වීඩියෝ ඒකට වෙනම තරක් එහෙම අපි හදාගමු. දැනට මම තියෙන්නේ මගේ මේ ස්ටුඩියෝ එක. මම හිතුවා යාළුවනේ ස්ටුඩියෝ එක හැදුන විදිය ගැන ස්ටුඩියෝ ටුවර් වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. වැඩි කතා නැතුව යාළුවනේ අපි වීඩියෝ එකට යමු. අපි යාළුවනේ ඉස්සෙල්ලා මෙතන අස් කරගෙන ඉමු. ගෙනිච්චා ඊට පස්සේ යාළුවනේ මම සුදු මේකේ තිබ්බ සුදු රෙද්ද අයින් කරලා ඉටි කොලේ ගලවලා මොනිටරේ වයර් එහෙම ගලවලා මොනිටරේ එළියෙන් තියාගත්තා. ඊට පස්සේ යාළුවනේ මොනිටරේ තියලා තිබ්බ මගේ කම්පියුටර් ටේබල් එක එළියට ගිහින් තිබ්බ යාළුවනේ. එතන තිබ්බ ටෙඩි බෙයාලා මගේ අර ටෙමුගෙන් ඕඩර් කරපු මයික් එක එළියෙන් තියාගත්තා යාළුවනේ. ඊට පස්සේ මගේ ලොකු ටේබල් එක මම එළියට ඇදලා ගත්තා. මම වයිට් ටේබල් එකක් විදිහට තමයි ඒක යූස් කරන්නේ. හරි යාළුවනේ දැන් අපි තියෙන්නේ මම ලොකු බට් ටික අයින් කරගත්තා. මේසෙයි කම්පියුටරේයි මොනිටර් එකයි ඊට පස්සේ ඩෙස්ක් දෙකයි ඒ ටික අයින් කරගත්ත. දැන් යාළුවනේ අපිට තියෙන්නේ බීම පොඩ්ඩක් අස්පස් කරගන්න තමයි. එහෙනම් අපි බීම අතු ගාගෙන වීඩියෝ එකටයි එමු. හරි යාළුවනේ දැන් අපි මේ කලින් කිව්ව විදිහටම බීම අස් කරගන්න ගමන් ඉන්නේ මගේ ෆොටෝ ඒ වගේ දේවල් ටික තමයි දැන් තියෙන්නේ කොළ ටිකයි. මේ ටික අස් කරගමු එහෙනම් වීඩියෝ එකත් එක්කම ඉන්නේ ස්කිප් නොකර මේ වීඩියෝ එක බලන්න. යාළුවනේ අපි මෙතෙන්ට මම කලින් දාලා තිබ්බ යාළුවනේ මෙන්න මේ මෙතෙන්ටනේ දාලා තිබ්බේ. මෙන්න මෙහාට තමයි දාලා තිබ්බේ. මෙන්න මේ හරියට තමයි දාලා තිබ්බේ කම්පියුටර් ටේබල් එක. දැන් යාළුවනේ දාන්න හදන්නේ මෙන්න මේ මෙතෙන්ට කම්පියුටර් ටේබල් එක දාලා ඕනේ. දැන් අපි මෙතෙන්ට කම්පියුටර් ටේබල් එක දාගමු. කලින් කිව්ව විදිහට එතෙන්ට වයිට් කලර් ඩෙස්ක් එක දාගමු. මම යාළුවනේ ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ. හේතුව ඉතින් යාළුවෝ නැත්තම් ගොඩක් වෙලා යනවනේ වීඩියෝ එකක් දික් වෙනවා. ඒ නිසා මම ස්පීඩ් එක ගොඩක් වැඩි කරලා තියෙන්නේ. මම ටක් ගාලා මෙතෙන්ට කම්පියුටර් ටේබල් එකයි මගේ වයිට් කලර් ඩෙස්ක් එකයි දාගත්තා. දැන් අපි මේක මේ ඩෙස්ක් එක මෙතෙන්ට දාගත්තට ඔයාලට දැන් මේ පේනවා ඇති ඩෙස්ක් එක මෙතෙන්ට දාගත්තට අපි PC එක අතෙන්ට දාගන්න බෑ. ඒකේ වයර් ටික දාගන්න ඕන නිසා නැත්තම් මට යටින් මේක ගන්න මේක පොඩ්ඩක් අපි අර පැත්තට දාගමු. දාලා PC එක ගෙනල්ලා අපි ආයෙත් වැඩේ පටන් ගමු. හරි යාළුවනේ මම ටක් ගාලා වයිට් කලර් ඩෙස්ක් එක අරහෙට දාලා මොනිටරේ ගෙනල්ලා ඒකට තියෙන බඩු ටිකයි මගේ PC එකයි අරගෙන මං ආවා. PC එකේ වයර් ටික ගන්නක් තියෙනවා. ඒ ටික ටක් ගාලා අරන් එමු. අපි අරන් ඇවිල්ලා දැන් මම ඔය හයි කරගත්ත එක පොඩ්ඩක් කැම් එක පල්ලෙහාට කරා. ඒක පොඩ්ඩක් හෙල්ලිලා වගේ ඇති යාළුවනේ. ඔය මගේ මයිට් ප්ලග් එක මම ඕකට තමයි යාළුවනේ PC එක ගාලා තියෙන්නේ. ඒක මම අතර පිටිපස්සට හයි කරගත්ත යාළුවනේ. ඇයි නැත්තම් මගේ වයර් ගොඩ පේනවා වැඩිනේ. ඊට පස්සේ යාළුවනේ ඒක පොඩ්ඩක් ඇදලා මම පොඩ්ඩක් පිළිවෙලට මේව කරා. උඩ තට්ටුව ළඟදී හදපු නිසා යාළුවනේ එතන අර මේ ප්ලග් එකේ තාම වැඩි ඉවර නැහැ. ටික හයි කරගන්න ඕනේ. ඒක පොඩ්ඩක් එල්ලි වැටෙනවා.
ඊට පස්සේ යාළුවනේ අරකේ මං ගලවපු සුදු කේබල් එක මොනිටරේ ඒක මම පිටිපස්සට හයි කරගත්තා. දැන් පොඩ්ඩක් හරි යාළුවනේ කලින් ඔයාලට උඩ පෙනුනේ නැතුව ඇති. ඒකට සමා වෙන්න ඕනේ. මම යාළුවනේ අතර සුදු වයර් එකත් මේව කරගෙන මොනිටරෙත් මේව කරලා white color desk එක තියාගත්තා. මම යාළුවනේ කරන්න හැදුවේ white color මගේ මොනිටරේ උඩින් තියාගන්න හැදුවේ. එතකොට පොඩ අවහිර නිසා මම ආයෙත් කම්පියුටර් ටේබල් එකේ යටින් තියාගත්තා. චුට්ටක් සුදු පාට මගේ white color desk එක ඇදලා ඒකේ මේව ටික හයි කරගෙන මම ආයෙත් මේව කරගත්තේ. මම white color desk එක තියන්න කලින් ඒක හයි කරගන්න ඕනේ. ඒක අර මේ වුණාට පස්සේ තමයි මට තේරුනේ කීබෝඩ් ටික දැන් මම හයි කරගන්න ඕනේ. පිටිපස්සේ වයර් ටික තමයි මම මේ මයික් ප්ලග් එකට මොනිටරේ වයර් ටික ඒ ටික තමයි මේ සම්බන්ධ කරගන්නේ. ඒක ලං කරගෙන මම ගියා දැන් අර මවුස් එකයි කීබෝඩ් එකයි සම්බන්ධ කර. හරි යාළුවනේ අරක අපි මේ සම්බන්ධ කරගන්න ගමන් ඉන්නේ. මම පිටිපස්සෙන් ගත්ත ඉස්සරහා මගේ මොනිටරේ පොඩ්ඩක් මේ වෙන අර USB port එක අර හරියට ප්ලග් වෙන්නේ නැහැ. පොඩි අවුලක් තියෙනවා. ඒකත් හදා ගන්න ඕනේ. ඒ නිසා මම පිටිපස්සෙන් මේව කරගත්තා. හරි යාළුවනේ දැන් ඔයාලට මේ පේනවා ඇති මේක තියෙන විදිය. මෙතෙන්ට යාළුවනේ මං හදාගත්ත පොඩි දේවල් ටිකකුයි ලයිට් ස්ක්‍රිප්ට් එකකුයි නියොන් ස්ක්‍රිප්ට් එකකුයි තියෙනවා. අපි දැන් ඒක ඇප්ලයි කරන් බලමු. මේ නියොන් ස්ක්‍රිප්ට් එකේම මගේ කලින් ටෙමු වීඩියෝ එකේ තිබ්බා. ඔයාලට මං කිව්වේ මේ ලයිට් ස්ක්‍රිප්ට් මොකටද කියලා මං කියන්නේ මේ වීඩියෝ එකෙන් ඊළඟට වීඩියෝ එකෙන් බලන්න කියලා. ඒකයි මේ නියොන් ස්ක්‍රිප්ට් එකයි මේ ලයිට් ස්ක්‍රිප්ට් එකයි තමයි ගෙන්නුවේ. එතන යාළුවනේ පොඩි අර මම මේ වීඩියෝ එකේ කියවුවා ඔයාලට පොඩි අර මේක දිග පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම එහෙම වුත් යාළුවනේ තව ලයිට් ස්ක්‍රිප්ට් එකක් ඕඩර් කරනවා. ඊට පස්සේ යාළුවෝ මම මෙන්න මේක පෙන්නුවේ නෑ. මේ විදිහට මම කළු පාට කොලයක් අලවලා මේ විදිහට හදාගත්තා. ඒ වගේම යාළුවනේ මගේ ලෝගෝ එක තියෙනවා. තව තියෙනවා යාළුවනේ YouTube logo එක. අපි මේ YouTube logo එකයි මගේ logo එකයි සඳිය කියලා ගන්න ඉන්න මේ ටිකයි අපේ මේ wall එකට තමයි apply කරගන්නේ. අපි එහෙනම් ඉස්සෙල්ලා මේ light script ටික මේකට apply කරන් ඉමු. අපි මේක wall එකට apply කරගන්නවද table එකට apply කරගන්නවද කියලා මට තාම හිතා ගන්න බෑ. අපි බලමු වීඩියෝ එකත් එක්කම ඉන්න ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා බලන්න. හරි යාළුවනේ දැන් මම මේ පොඩි අම්මගේ උදව්වක් අරගෙන මෙන්න මේ ලයිට් ස්ක්‍රිප්ට් එක මෙන්න මේ වලට පේන මෙන්න මේ මෙතන මෙන්න මේ වෝල් එකට ඇප්ලයි කරන්න තමයි හදන්නේ. ඔයාලට නිකන් මම මේ තිබ්බ නියොන් ස්ක්‍රිප්ට් එක ඊට පස්සේ අපි මේක ඇප්ලයි කරන්නේ. ඒක ගණ්ඩේක්ක් තියෙනවා නේද? හරි යාළුවනේ දැන් මගේ නියොන් ස්ක්‍රිප්ට් එක මේ මගේ ලයිට් ස්ක්‍රිප්ට් එක අනිත් අර දිග ලයිට් ස්ක්‍රිප්ට් එක මීට 5 එක හයි කර වෝල් එකට ඇප්ලයි කරගන්න තමයි හදන්නේ. අම්මගේ පොඩි උදව්වක් ගත්ත මම කලින් කිව්නේ තනියෙන් කරන්න බෑ. ඉතින් මම ඒක බිත්තියටම මේව කරලා සාමාන්‍ය ප්‍රමාණයකට පේන්න වගේ තමයි මේව කරේ. මම ඔයාලට කිව්වනේ ඕඩර් එක දාද්දි යාළුවනේ පොඩි අවුලක් වෙලා තියෙන එකේ ලයිට් එළියෙම කීස් 3 වෙලා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පේන්න දැම්ම එතකොට ගොඩක් එළිය වෙන නිසා. හරි යාළුවනේ දැන් මේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ලයිට් ස්ක්‍රිප්ට් ගැහුවා. දැන් යාළුවනේ මම මේක ගන්න හිතන් ඉන්නේ. මට තාම අදහසක් ආවේ නැහැ. ඊට පස්සේ පොඩි මට නිකන් තේරිච්ච විදිහට හොඳයි නම් පාලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ නම තියෙන්නේ. නම දැන් මේ වගේ තැනකින් ගැහුවාම නම ගහලා ඒකට එළිය වැටෙන්න මේ පැත්තට නියොන් ලයිට් එක මේක කරනවා. මෙතන මේ ඩෙස්ක් එක හොඳයි නේද? මම තායි ස්ක්‍රිප්ට් එකක් ගෙන මේකේ පොඩ්ඩක් අර පැටර්න් වෙනස් යාළුවනේ නෑ. ඇයි ටෙමු එකෙන් ඒක එද්දි යාළුවනේ ඒකේ පැටර්න් කීස් 3යි තියෙන්නේ. ඒ නිසා පොඩි අවුලක් තියෙනවා. කමක් නෑ අපි සැලෙන්නේ නෑ. දැනට අපි මේකේ මේව කරමු. අපි නියොන් ස්ක්‍රිප්ට් එක ගහගමු. හරි ගයිස් මේ වලට දැන් පේන්නේ මගේ නම මං අයි කරනවා යාළුවනේ. මගේ වීඩියෝ එක ගත්ත යාළුවනේ සෙල්ෆි කැම් එක දාලා
එදා අක්කේ හිටියේ නැහැ මගේ වීඩියෝ එකට උදව්වක් ගන්න මේ ඒ නිසා යාළුවනේ සෙල්ෆි කැම් එක දැම්මේ එතකොට මට පේනවත් එක්කනේ ඒ නිසා යාළුවනේ පොඩ්ඩක් අකුරු අනිත් පැත්තට පෙනේවි ඒක ගැන ඔයාලා හිතන්න එපා මම දැන් ඒක රෝටේට් කරලා හැදුවොත් යාළුවනේ මං ඉන්න පැත්ත වෙනස් වෙනවා මං ඉතින් එහෙම කරන්න ගියේ නැහැ මං හිතනවා ඒක ගැන වල වැඩි හිතන එකක් නැහැ කියලා කොහොම හරි යාළුවනේ ගොඩක් අමාරුවෙන් ඇලවුන්නේ නැහැ ඒක අමාරුවෙන් මම විත්තේ වෝල් එකට ඒක ඇප්ලයි කරගත්ත මගේ මමම හදාගත්ත ඒ අකුරු ටික සඳිය බ්ලොග් කියන අකුරු ටික හරි ගයිස් දැන් මම මේ නියෝන් ස්ක්‍රිප්ට් එක ඇප්ලයි කරගන්න ගමන් ඉන්නේ එතන මම මේ ඇප්ලයි කරන ගමන් මේ විදිහට තමයි මම නියෝන් ස්ක්‍රිප්ට් එක යටට නෙමෙයි පැත්තට නම කෙලින් තමයි නියෝන් ස්ක්‍රිප්ට් එක ඇප්ලයි කරගන්න හිතුවේ කොහොම හරි යාළුවනේ මම දැන් මේක ඇප්ලයි කරගත්තා ඒකට යාළුවනේ මේ නියෝන් ස්ක්‍රිප්ට් එකට මම දන්නේ හරියටම ඩබල් ටේප් එකක් එන්නේ නැද්ද කියලා අනිත් ස්ක්‍රිප්ට් එකට නම් ආවා ඒ නිසා යාළුවනේ මගේ ගාව ඩබල් ටේප් තිබ්බේ නැහැ ඩබල් ටේප් පොඩි කෑල්ලක් තිබ්බේ ඒකේ උනට යාළුවනේ වෝල් එකට ඇප්ලයි කරද්දී හොඳට හිටින්නේ නැහැ ඒ නිසා මම මේ සෙලෝ ටේප් තමයි මේව ගාලා ඇප්ලයි කරගත්තේ නියෝන් ස්ක්‍රිප්ට් එක කියන්නේත් යාළුවනේ ස්ටුඩියෝ එකක් ඩෙකොරේට් කරද්දී ලස්සනට හදාගද්දී ගොඩක් වැදගත් වෙන මේ අයිටම් එකක්. ඒකට යාළුවනේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඇති රවුටර් තියෙන කෙනෙක් නම් බූස්ටර් වුණත් ගෙදර තියෙන බූස්ටර් එකේ වුණත් දන්නවා. ඒකේ තියෙන ප්ලග් කොටස් තියෙන්නේ. අන්න ඒ වගේ ප්ලග් එකකට මේක ගහලා කරන්ට් එක ගන්න පුළුවන් යාළුවනේ. ඒ වගේ මේකක් තමයි මෙතන තියෙන්නේ. මම දැන් යාළුවනේ ඇප්ලයි කරගත්ත අනිවාර්යෙන් මේක ලස්සනයි නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. හරි යාළුවනේ මම පොඩි හදාගත්ත දේවල් දෙකක් තියෙනවා. මම මෙන්න මේ විදිහට ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔයාලා නිකන් මේ පේන හඳ වගේ එක. යාළුවනේ මම මෙන්න මේක හදාගත්තේ ඔයාලා දන්නවා ඇති අර සිවිලින් ලයිට් කියලා තියෙන්නේ. සිවිල්මට ගන්න. අන්න ඒ මගේ පරණ ලයිට් එකක් තිබ්බා. ඒකේ යාළුවනේ තියෙනවා පොඩි යකඩ කෑල්ලක්. ඒක ස්ක්‍රූප්නියකින් ගලවගෙන ඒකේ තියෙන මේව දෙකට මම ඔයාලට මෙතනින් පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ විදියට හෝල්ඩරයක් දාලා ලයිට් එකක් දාන්න තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම යාළුවනේ ඔයාලට පිටිපස්සේ මෙන්න මෙතන නිකන් පාට පේනවා ඇති. අපි ඒකට ගත්තේ යාළුවනේ මෙන්න මේ විදිහේ ලයිට් එකක්. තව යාළුවනේ පොඩි දෙයක් තියෙනවා. මම දැන් මේ විදිහට මේ මේසේ යාළුවනේ පිටිපස්සෙන් ඔයාලත් ස්ටුඩියෝ එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම වයර් පේන එක නවත්තන්න ඕනේ යාළුවනේ. ඒකට දැන් ඔයාලට මගේ මේ වයර් පේන මේක පොඩ අඩුයිනේ. සාමාන්‍යයෙන් ඉතින් වයර් දෙක තුනක් පේන්නේ. ඒත් යාළුවනේ පේන ප්‍රමාණය වැඩි කරන්න එපා. දැන් යාළුවනේ මගේ මෙතන මෙන්න මේක නිසා පොඩි ලුක් එකක් නෙමෙයි ලොකු ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම යාළුවනේ දැන් ඔයාලට හඳක් දරස් එකේ මේකේ තියෙන හඳවල් ගොඩක් පොඩි. මේ හඳට යාළුවනේ අර උපායක් කියන්නේ හඳ වෙනුවට වගේ දෙයකට මම ගත්තේ යාළුවනේ. අන්න ඒ විදිහට මට ගෙන්නත් යාළුවනේ අරක ගෙන්නන්න අමතක වුණා. ඒ කියන්නේ දැන් යාළුවනේ ඊට පස්සේ මම මේව කරද්දී නැත්තම් ආයි ඕඩර් කරලා කරද්දී ඔයාලට වීඩියෝ එකක් පරක්කු වෙනවා. එර එතන එද්දි පරක්කු වෙනවනේ. නිසා මම ඒකට ඒක වෙනුවට මම මේව හදාගත්තා. මෙතන පිටිපස්සට මෙන්න මේ එක දැම්මා. මෙතන නියෝන් ස්ක්‍රිප්ට් එක තියෙනවා. ඒ වගේම යාළුවනේ තව තියෙන්නේ මෙන්න මේ ලයිට් ස්ක්‍රිප්ට් එක. ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. පොඩි දෙයකින් ලොකුවට ලස්සනට චාම්ව හදාගන්න පුළුවන් තමන්ගේ ස්ටුඩියෝ එක. ඔයාලත් අනිවාර්යෙන් YouTube කරන කෙනෙක් නම් ස්ටුඩියෝ එකක් අනිවාර්ය නෑ ඒ උනට වැදගත්. තමන්ට වැඩ කරන තැනක් විදියට ස්ටුඩියෝ එක ගොඩක් වටිනවා. එතන ලස්සන තියෙන දැන් උදාහරණයක් විදියට යාළුවනේ ඔයාලත් වැඩ කරන තැන උනත් ඉස්කෝලේ වැඩ කරන තැන උනත් ගොඩක් ලස්සනට නේද ඔයාලා තියන් ඉන්නේ. අර ඒ වගේ තමයි තමන් එඩිට් කරන තැනක් තියාගන්න ඕනේ.
ඒකට තමයි යාළුවනේ ස්ටුඩියෝ එකක් කියන්නේ. ස්ටුඩියෝ එකේ වටේ පෙන්නලා ඉන්න. මේ තමයි යාළුවනේ මගේ ස්ටුඩියෝ එක ලයිට් ඕෆ් කරලා තිබ්බාම විදිහ ලයිට් ඔන් කරලා මම පෙන්නන්නම්. නැත්තම් ඒකේ තියෙන බඩු මිට්ටු අර මේ ඔයාලට පේන්නේ නැහනේ. ඒ වගේම යාළුවනේ තව දෙයක් කියන්න තියෙනවා මේ වීඩියෝ එකේ අවසානයේ යන්නේ මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම යාළුවනේ තා පුංචි දෙයක් කියන්න තියෙනවා මේකට තව බඩු මුට්ටු එකතු වෙන්න තියෙනවා හියුමිඩිෆයර් එකක් වගේ දේවල් ගොඩක් එකතු වෙන්න තියෙනවා. යාළුවනේ මගේ subscribe ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. මුල් ටිකේ තිබ්බ වේගය අඩු වෙලා යාළුවනේ ඔයාලා වීඩියෝ එක share කරලා මට subscribe කරලා එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අදට මම යනවා මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයිත් අපි හමු වෙමු. එහෙනම් ඔයාලට පුදු සරණයි.